බිමන නාරි රතාවයි යකිරි කකිරි කකිරි කලෙන කිරි සිනාවයි යමුනේ අපි පැටිසන් අයින masih masih no tanah ambo galet paninnya mami betul nak kawan pusing kat denang itu ambo kat putih mandan ne ame පැටිසන්ට එන්න පුළුවන්ද? එන්න තමයි කැලේ. අපි යන්නේ ලස්සන දොලක් බලන්න. දොලක් කිව්වද? දොලක් නෙවෙයි. ලිඩක්. ඉන්න හොයලා ඉන්නේ. ආ කැලෙන් හොයාගත්ත පුද්ගලෙක්. කැලේදී අපිට මගදී හම්බුනේ. දේවත්තක් සුද්ධ කරන්න වෙයි. ඔය යන්නේ මෙහෙ නැහැ නේද? මෙයා දන්නවා. මේ තමයි. ඔකේට යන්න එහා ඔකේ ඉන්න. හවුද? මෙයා කන්නේ විතරලින්ද බලන්න. ඒ දෙන්නේ තමපා. ඉන්ජයිට්. මොකද කියන්නේ? රටේ විපස්සනා. මොකද තියෙන්නේ? අන්න දුන්න. අද උලේ. මේ ඔව් මම බයිද. කට්ටයි. ඉතින් ආ යන්න ඕන දැන් මේ. යයි. මේ ඔය කිව්වේ බෑ. ඔව් පුතේ ඉස්සරහ යන්න බෑ මේ. මෙන්න තියෙන කෝපි ගහක්. මේ තියෙන කෝපි. මේ. මට උලේ කෝපි තියෙන බයි මේ මිනිහා සියවරේ. ඉදිට කෝපි තියෙනවා. අර බලන්න කෝපි එකක්. ආතත් එකම නගලන ආතත් ගානට එකක් ගන්න. උඩිට කෝපි නේ. පොරක කෝ. තනි දියන. ආ තුදුනා. කන්නේ කොයි. මොකද කියන්නේ? පෙද කියනවද? මේ ඉන්නේ අපි බානකට. වැටෙන්නේ බා. අපි ගහගෙන ඉන්න. නේ උගස්. උගස්. එවන අමු යෝයි. ඔන්න එකක් විතර යන්නේ. එවනයි. මත. මේ පුතේ උගස්. ඈ රෙද්ද. මට උගස්. උගස්. අර උත්තරේ නේද නේද? උගස් නේද? ඉතින් තියෙන්නේ මොකක්ද නේද? අර අතර කටු ගහක් වගේ කරලා තියෙනවා. මේ අඬන්නේ මේවකට නෙමෙයි. මේ අඬන්නේ මේ ලේ බින්දුවක් ගෑවිච්චාර මේව තියෙනනේ. දෝනි. දෝනි මේ පැත්ත බලන්න. කමෙන් බින්ද. දෙලින්ම උල්පත ඔතනින් මතු වෙන්නේ කැලේ අස්සෙන් පනිකම් කැලේ. මේ ගල් දෙක අස්සෙන් නීතේ. දෙයියන්ගේ බුස්සුවක්. මෙතනින් තමයි රාවණා නැගිට්ටේ මල්ලි. රාවණාගේ අඩවිය. රාවණාගේ අඩවිය. නීලියක්කේ අපි ආවා. අම්මලා. එතන නම් මොකක් හරි දීලා දිනවා වගේ නේ. ඔන්න නිදානේ ගැන කතා කරන අපේ පොඩි ගියා. ඔන්න Masalah. Hey. Sini Pak Pin. Ada ini, ada yang lebih banyak. Yang ada. Allah tahu, namanya orang mana ni habis ni. Api mana ada ni? Api oyo lagi ni. Risky orang ni.
කැලෙන් යන්න තියෙන කැලේ පාන. ඒක තමයි ළමයි හදාගත්තා මොනවද වහන්නේ. අන්නර කටුගස්සේ මුටේ බලාගෙන ඉතින් ගන්නේ ආව ඔය ලොකුනාම තමන්ගේ ළමයින්ට කියලා දෙනවා අපි ඉතර පුතේ මේ කැලේ මෙන්න මේමයි තාත්තත් එක්ක මම ගියේ අපේ තාත්තා මාව එක්කන් ගියේ මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ කොහොමද? මම ඇඩ්වෙන්චර් ෆීලිං එක ගනි. මෙන්න මේක හැංගෙන දුෂ්කර ගමනකින් දොර කානුවකට යන්න හදන්නේ. අන්න බලාගෙන අපි ගල් ගුහාවකට යන්න හදන්නේ. පාර වැරදිලා. ගල් ගුහාවකින් අවසන් අර මේ ගල් ගුහාවේ මෙහෙම උඩහට යන්නේ. මෙතන එහාට යන්න හැකියි. අපි ගල් ගුහාවෙන් යන්න. ආපු විදිය ලේසියි. ඒ දවස්වල සීත හංගන් හිටියාම සීත රාම හංගන් ඉඳපු කැලේ ඉන්නේ. සීත රාම හංගන් ඉන්නවා රාම සීතව හංගන් ඉන්නවා. ආ රාමද සීත හංගන් ඉඳී. ෂා. මේ ගල දැකලත් පුරුදුයි. මොකද? ෆෝන් හබ් එකේද? බලහන් ඒවත් තියෙනවා ඉතින්